guides දෙකම හරි මට තියෙනවා lines දෙකෙන් තුනක් පේනවා first baseline එක first guide ඊට පස්සේ second guide එක තියෙනවා right දැන් තමයි මම යන්නේ මගේ lines මකන්න දැන් අපිට එන සිටුේෂන් එක තමයි අපේ ගොඩක් ලංකාවේ කට්ටියගේ ස්කැල්ප් සුදු නැහැ එච්චර හරි දැන් මේ ස්කැල්ප් එක ගොඩක් සුදුයි ඒක නිසා අපිට ලස්සන මෙහෙම lines පේනවා සමහර ඔලු තියෙනවා guides ඇන්දට අපිට guides පේන්නේ නැහැ එතකොට ඔයාගේ ඔළුවේ තමයි measurement එක තියෙන්නේ හරි එතකොට ඔයා දැනගන්න ඕනේ ඇඟිල්ල එකට පරතරය තියලා තමයි මම මේ lines ටික හදලා තියෙන්නේ එතකොට මකන්න මං යද්දි අදාළ දැන ඔයාගේ ඔළුවේ තියෙනවා දැන් මෙතන පේන්නේ නැහැ කියලා හිතන්න මම දැනගන්න ඕනේ මෙතන තමයි තියෙන්නේ කියලා මේ 0.5 එකෙන් හදපු line එක එතකොට මං ඊහාදී මකන්න පාවිච්චි කරන guide එක guard එක එතනදි විතරයි පාවිච්චි කරන්නේ හරි දැන් මම යනවා මේ lines මකන්න මට first තියෙනවා base line එක මකා ගන්න base line එක මම මකා ගන්න කීයද 0 remaining මම හදාගත්ත base line එක ඒක මම මකන්න 0 එක පාවිච්චි කරන්න තියෙන්නේ මෙන්න මෙතන line එක තියෙනවනේ මේ line එක ළඟටම ගෙනල්ලා ඕන උස්සන්න ළඟටම ගෙනින්න ඕන උස්සන්න small movements කොළ පේනවද මගේ මෙතනින් move වෙන්න නැහැ ඇඟිලි විතරයි move වෙන්නේ හරි මේ වලින් දැන් මකන තැනින් තමයි ඔයාගේ අතේ control එක ගොඩක් තියෙනවා මේකට ඔයාලට පුළුවන් fading brush එක තියාගන්න ඇති මෙහෙම brush කර කර බලන්න line එක මැකිලාද නැද්ද කියන එක බලා ගන්න lines මකද්දී ඔයාලට මකා ගන්න ලේසිම ක්‍රමය තමයි මේ point එක පාවිච්චි කරන්නේ මම මෙන්න මෙතනදී මෙහෙමම කියන්නේ නැහැ. ඒක මට පොඩ්ඩක් control එක මදි. මම point එකෙන් තමයි මකන්නේ. මම point එක තියදී මම උස්සයි. පේනවා කටියට අර ලයින් එක ලස්සනට මැකිලා යනවා. මෙතන කන උඩේ ඒරියා එක කරද්දී අනිත් අත ෆ්‍රී තියෙන අතෙන් කන මෙහෙම පාස් කරගන්න හරි lines මකද්දී තව දෙයක්. ඔයාලට ලේසියෙම lines මකන්න පුළුවන් මේ මකන තැනේ ඒරියා එක මෙහෙම අදින්න. අපි blade එක පාවිච්චි කරලා දිහාම අදින්නේ. අන්න ඒ වගේ මෙහෙම අදින්න. ඇදලා එතන මකන්න.